හෙලෝ කවද අපි දන්න ඔයාලා පරිස්සමින් සත්තෙන් ගෙදරට වෙලා ඉන්නවා කියලා මේ වෙලාවේ. ඔන්න ගොඩාක් කාලෙකට පස්සේ තමයි අක්කනගෝ ඇවිත් තියෙන්නේ පොඩ්කාස්ට් එකක් කරගෙන. ඉතින් අපේ යාළුවෝ ගොඩාක් අහනවා කෝල් කරලා මැසේජ් කරලා කෝ අක්කනගෝ එන්නේ නැද්ද මොනවත් අලුත් තොරතුරු නැද්ද? ඔව් අපි නිශ්ශබ්දව ඉඳලා අලුත් තොරතුරු ගොඩක් එකපාර එකතු කරගෙන ඔන්න අද ඇවිල්ලා ඉන්නවා. ඒ හින්දා පොඩ්කාස්ට් එක ඉවර වෙනකන් එකතු වෙලා ඉන්න. අද අපි කතා කරන්නේ මොනවා ගැනද? අද අපි කතා කරන්න යන්නේ මෙහි අලුතෙන් පටන් ගන්න යන අලුත්ම වැඩක් ගැන. ඔව් අපි දැන් ඇවිල්ලා ටික කාලයක්නේ බ්‍රිස්ටල් වලට. ඒ ආපු දවසේ ඉඳන් අපිට තිබ්බ ලොකු ඉල්ලීමක් නේද? අපිව අඳුරන අපි ගැන දන්න ගොඩක් අයක තිබුණ ඉල්ලීමක්. ඔන්න හාහා පුරා කියලා මේ අවුරුද්දේ පටන් ගන්නයි හදන්නේ. ඔව්. ඉතින් ගොඩක් අය බලාගෙන ඉන්නවා මේක කොහොමද වෙන්නේ? ඇයි මොකක්ද මේක අරමුණ මොනවද කරන්න හිතාගෙන ඉන්නේ මේක හරහා. ඉතින් අපි අද ඔයාලට ඒ ගැන සවිස්තරාත්මක තොරතුරු ටිකක් අරගෙන තමයි මේ පොඩ්කාස්ට් එකෙන් ඔයාලා ගාවට ආවේ. ඔව් අපි චූටි පෝස්ට් එකක් මේ වෙද්දි දාලා තියෙන්නේ. මේ මොකක්ද කියලා තියෙන අපි කියමු. මේ Artbeat Academy. හරි Artbeat Academy කියන්නේ චිත්‍ර, නැටුම්, ඩ්‍රාමා, ඒ වගේම ප්‍රෝග්‍රෑම් ප්‍රසන්ටිං මේ හැම දෙයකටම දක්ෂ ලොකු පොඩි හැමෝටම. ඒ කියන්නේ වැඩිහිටියන්ටත් මේකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. පොඩිහිටියන්ටත් මේකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. වයස් භේදයකින් තොරව, ගැහැණු පිරිමි භේදයකින් තොරව ඕනිම කෙනෙක්ට බය නැතුව නටන්න, රඟපාන්න, ඒ වගේම චිත්‍ර අඳින්න මේ වගේ ගොඩාක් දේවල් කියලා දෙන ඔයාලගේ සැඟවුණු දක්ෂතා එළියට මතු කරලා ගන්න හොඳම හොඳ අවස්ථාවක්. ඔව් අන්න ඒක සැඟවුණු දක්ෂතා කියද්දි තමයි මට මතක් වුණේ. සමහරු දන්නේ නැහැ සමහරුන්ට තියෙන දක්ෂතා මොනවද කියලාවත්. තාම ඔයාලා අඳුරගෙන නැති වෙද ඔයාලගේ දක්ෂතා. ඒ වගේම ඔයාලගේ දරුවන්ට මොනවද තියෙන දක්ෂතාවයන්, ඒ දරුවන්ට කොහොමද අත දෙන්න ඕනේ ඔයාලගේ දක්ෂතා දියුණු කරගන්න. මේ ගැන පසුතැවීමක් ඇති. මේ ගැන හිතන ගමන් ඇති. ඉතින් අපි අපේ උපරිම සූදානමින් ඉන්නවා. උපරිමයෙන්ම කැප වෙලා මේ ක්ලාස් එක කරන්න. ඔව්. ඉතින් මේකෙදී මූලිකවම අපි බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ පැමිණීම විතරයි. එතනින් එහාට කොහොමද මේ දේවල් කරන්නේ, කොහොමද මේ විෂයන් ඔයාලට උගන්වන්නේ කියන දේ අපි සතු වගකීමක් කරගෙන අපි ඒ කාර්ය මනවින් ඉෂ්ට කරන්න මේ වෙලාවේ සූදානම් වෙලා ඉන්නවා. ඒ වගේම මතක් කරන්න ඕනේ අක්කේ නැටුම්, චිත්‍ර මේ දේවල් මේ අපි විෂයක් විදිහට අපි ඉගෙන ගන්නවා තමයි. හැබැයි විෂයක් විදිහට දරුවන්ට උගන්වනවට වඩා මේ දේවල් කුසලතා කියන කොටසටනේ අයිති වෙන්නේ. මේ දේවල් කුසලතා. මේවා සහජයෙන් ගේන කුසලතාවයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සතතාභ්‍යාසයෙන් ගන්න කුසලතාවයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තව කෙනෙක් කරන දේ බලාගෙන අපි ඉගෙනගෙන අනුකරණයක් වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් ඔක්කොම කරන්න ඔයාලගේ දවස සෙනසුරාදා දවසේ පැය 2ක වෙලාවක් 3 ඉඳන් 5 වෙනකම් පැය 2ක වෙලාවක් වෙන් කරගත්තොත් මං හිතනවා මේ කාර්ය බහුල ජීවිතයන් අපි හැමෝම මෙහි ගත කරන්නේ. ඉතින් පොඩ මනසටත් පොඩි විවේකයක් ලැබෙන දවසක් වේවි මේ සෙනසුරාදා දවස. ඔව් ඇත්තටම අර කතාවකුත් තියෙනවානේ මේ කලාවට ගිය හිත කැලෑවැටෙනවායි කියලා. ඒකට මට හිතනවා ඒකට මුල් වෙන්න ඇත්තේ මේ කලාව කියන දෙයත් එක්ක තමයි මිනිස්සුන්ගේ සංවේදීකම, තවත් කෙනෙක්ව තේරුම් ගැනීමේ තියෙන හැකියාව, නම්‍යශීලීභාවය මේ කියන ගොඩාක් දේවල්. ඒ වගේම මතක් කරන්න ඕනේ ડિප්‍රෙෂන් වගේ ගොඩාක් රෝගවලට ගොදුරු නොවී ඉන්න දරා ගැනීමේ හැකියාව, කොහොමද මේ දේවල් වලට මූණ දෙන්නේ, අභියෝග ජය ගන්න කියන දේවල් එන්නේ සෞන්දර්ය කලාව වගේ විෂය බාහිර කාර්යයන් වලින්. ඉතින් මේ විදිහේ විෂය බාහිර තමන් ඉස්කෝලේ හදාරන ගණන්, විද්‍යාව, ඉංග්‍රීසි, හිස්ටරි මේ වගේ ගොඩාක් විෂයන් මැද්දේ මේ තියෙන කලාවටත් චූටි ඉඩක් වෙන් කරගත්තොත් ජීවිතේම මං හිතනවා හරිම සුන්දර පෙරලිකාර එකක් කරගන්න පුළුවන්. ඒකට හේතුව තමයි අර මං කලින් සඳහන් කරා වගේ soft skills, interpersonal skills මේ වගේ දේවල් ඩිවලොප් කරගන්න පුළුවන් හැකියාව එන්නේ මෙන්න මේ කියන විෂය බාහිර සෞන්දර්ය කටයුතු මගින්. චිත්‍ර, නැටුම් වගේ දේවල් වලින්
අපි බලාපොරොත්තු වෙන ඔයාලා බලාපොරොත්තු වෙන විදිහේ ඒ ආකාරයට ඔයාලගේ දරුවන්ගේ එහෙම නැත්නම් ඔයාලගේ ඒ සැඟවිච්ච දර්ශතා මතු කරලා හොඳ ස්කිල්ස් ටිකක් ඩිවලොප් කරන්න උදව්වක් දෙන්න. අපි පුංචි කාලින්දන් මේ කලාවත් එක්ක නිතරම හැදුණු වැඩුණු කට්ටිය විදිහට ඒ අත්දැකීම් තියෙන කට්ටිය විදිහට මට නම් දැනෙන දෙයක් තමයි මම මේ විදිහට අද ෂෙයා කරගන්නේ. මොකද මේක අපේ අවකාශය අපිට ඕන දෙයක් කතා බහ කරන්න නිදහස තියෙන හින්දා පොඩි කාලේ නම් මට ගෙදරින් තිබුණා ලොකු සපෝට් එකක්. පොතේම ඉන්න අවශ්‍ය නැහැ. මගේ හැකියාවන් අඳුරගත්ත මගේ අම්මයි අප්පච්චි මාව ඒ තැන්වලට යොමු කළා. ඒ දේවල් වලින් ඉදිරියටම යන්න පුළුවන් පාර හදලා දුන්නේ මගේ දෙමව්පියන්. එතකොට දෙමව්පියන් විදිහට ඔබේ වගකීමක් තියෙනවා, ඔබේ යුතුයකමක් තියෙනවා. තමන්ගේ දරුවට අන්න ඒ විදිහට පාර එලිපෙහෙලි කරලා දෙන එක. ඇත්තටම මේ ට්‍රැක් එකේ තමන්ගේ දරුවව තිබ්බහම නිරායාසයෙන්ම ඔවුනේ ට්‍රැක් එකේ හරි අපූර්වට ගමන් කරනවා. ඉතින් දවසක ඔබට සතුටු වෙන්න පුළුවන් ඔබ මේ ගත්ත තීරණය ඇත්තටම හොඳ දෙයක් කියලා සතුටු වෙන්න පුළුවන් ඔබේ දරුවගේ දක්ෂතා දකිද්දී. ඒ දේවල් බලන්න අවස්ථාවක් ඉඩකඩ ලැබුණාම. ඉතින් ගොඩාක් ලොකු ප්ලෑන් එකක් තියාගෙන තමයි පුංචි ස්ටෙප් එකක් විදිහට මේ ආර්ට් බීට් ඇකඩමි එක අපි පටන් ගන්න හිතුවේ. එතකොට අපේ ප්‍රධාන විෂය ධාරාවන් වලින් පරිබාහිරව තියෙන මේ සෞන්දර්ය කලා විෂයන් වලට ළමයිව යොමු කරන්න කෙනෙක් බය වෙන්න පුළුවන්. අර ප්‍රධාන විෂයන් ඒ ළමයින්ට අත්පසු වෙයි, ඒ දේවල් වලට තියෙන උනන්දු අඩු වෙයි, මේ දේවල් පොඩ්ඩක් හිතෙන්න පුළුවන්. ඔය කියනවනේ නේද කතාවටත් ඔය නට ඉඳලා හරියන්නේ. ඒ කාලේ මටත් ගොඩක් අය කිව්වා. කොයි වෙලෙත් නැටුම් කාමරේ ඒ හින්දා මටත් ගොඩක් අය කිව්වා ඕම නට ඉඳලා හරියන්නේ නැහැ, කවදාරි මොනවද කරන්න කියලා. ඒ වුණාට අන්තිමට හැරිලා බලපුවාම අපේ ජීවිතේට ලොකු ආශිර්වාදයක් වෙලා තියෙනවා. ලොකු අපේ සාර්ථකත්වයට ලොකු පිටිවහලක් වෙලා තියෙනවා මේ කලාවත් එක්ක මුසු වෙලා ගෙවුණු ජීවිතේ ළමා කාලේ. අපිට ඉවසීම ඒ වගේම හැමදේම සමබරව කරගෙන යන්නේ කොහොමද? මේ පන්නරය අපිට ලැබුණේ ඔන්න ඔය කියන නැටුම් කාමරෙන් සහ නාට්‍ය කාමරෙන්. එහෙම නේද අක්කේ? ඔව් නංගි. ඇත්තටම මට මතකයි අපි ඒ දවස්වල නැටුම් කාමරෙන් නාට්‍ය කාමරෙන් ගත්ත දේවල් අපේ ජීවිතයට මෙච්චරයි කියලා නිම කරන්න බෑ. ඒ තරම් වටිනා ගොඩාක් දේවල් අපි අපේ ජීවිතයට එකතු කරගත්තා. අපිට එන අභියෝග, එතකොට ඉවසීම, කොහොමද ඒ ලැබෙන අභියෝග ජයගන්නේ, මේ වගේ ගොඩාක් දේවල් මං මතක් කරන්නම ඕනේ. අපේ දැන් අපි මේ ජීවත් වෙන UK වලනේ. ඉතින් මේ UK වල අපි ජීවත් වෙනකොට අපිට අහන්න තියෙන, දකින්න තියෙන දේවල් සමහරක් දේවල් එච්චරම හොඳ නැහැ. මොකද පුංචි දරුවන්ගේ ඉඳන් ඉවසීම කියන දේ ගොඩාක් අඩුයි. ඉතින් ඒ ගොඩාක් අඩු ඒ ඉවසීම ගොඩාක් අඩු වෙන්න එක හේතුවක් වෙන්න පුළුවන් මේ මනස. අපි මනස ගොඩක් අපිට ඕනි විදිහට හැඩගස්වා ගත්තේ නැත්තම්, මනසට ඕනි විදිහට යන්න දුන්නොත් ඒක හීලෑ නැහැ. ඉතින් අපිට පුළුවන් මේ චිත්‍ර, නැටුම් වගේ දේවල් වලට ගිහිල්ලා ඒ දේවල් වලට පොඩ්ඩක් හිත යොමු කරලා භාවනාවක්, වෝකල් ට්‍රේනින්, ඒ වගේම ශ්වසන අභ්‍යාස, ඒ වගේ අපි ගොඩක් බ්‍රීතින් එක්සර්සයිස් කරන්න බලාපොරොත්තු වෙනවා මේ ඇකඩමි එක තුලින්. ඉතින් කාට හරි හිතන්න පුළුවන් මම චිත්‍ර අඳින්න දක්ෂ නැහැ, මම නටන්න දක්ෂ නැහැ, මම මහතයි, මගේ ඇඟේ කිසි හැඩයක් නැහැ. නෑ වොරි වෙන්න එපා. ඒකට අපි කියන්නේ ට්‍රේනින් එකක් දුන්නොත් ඔයා ගාව තියෙන ගොඩාක් දේවල්, නටන්න, සින්දු කියන්න, චිත්‍ර අඳින්න කියන දේවල් එන්නේ සමහරක් වෙලාවට පුහුණුවක් තුලින්. අපි හිතන්නේ නැති කලාකාරයෙක් ඔයාගේ ඇඟ ඇතුලේ හැංගිලා ඉන්න පුළුවන්. ඉතින් අර එදිනෙදා කරන අභ්‍යාස තුලින්, අපි කරන කන්තිය තුලින් කරන ඒ අභ්‍යාස තුලින් ඔයාට පුළුවන් ඔයා නොදකින්න පැත්තක් ඔයාගේ ජීවිතේ ඉස්සරහට දකින්න. දෙමව්පියෝ විදිහට චුට්ටක් දෙමව්පියන්ටත් පුළුවන් තමන්ගේ දරුවගේ මොනවා හරි මේ විදිහේ ස්කිල් එකක් හැංගිලා තියෙනවා නම් අන්න ඒක යටපත් වෙන්න නොදී ඒ දේ ඉස්මතු කරලා ගන්න හරියට මැණිකක් උපදානවා වගේ. මගේ කලා ජීවිතේම මුලින්ම පටන් ගත්තේ ඔයාලට මතකයි නේද සෙල්ලම් ගෙදර. අපිට ඕනනම් දැන් බලන අයට පොඩ්ඩක් මතක් කරලා දෙන්න පොඩි ක්ලිප් එකක් ප්ලේ කරන්නත් පුළුවන්.
මොනවද මන්ද? මෙතනට එන්නේ නිදා ගන්නද? එන්නේ නම් නිදා ගන්න නෙමෙයි. මෙතෙන්ට ඇවිල්ලා කවුරුන් නැති වෙනවම නිකම්ම නිින්ද යනවා. මේ මහදා නිදා ගන්න පුළුවන්ද? නිකන් සෞත්‍යවා නේද? වෙදමු. මමයි ඔයයි මෙයයි ඔෆිස් එකේ. ඒ තමයි මම. ඉතින් ඒ කාලින් නම් අර බට්ටගේ පණ්ඩිතකම් කිය තමයි ඉඳලා තියෙන්නේ දත් නැහැ කියලා එහෙම සැලිලා නැහැ. දත් නෑ කියලා සැලිලත් නෑ අර බෝල ගතිය හින්දා සැලිුනෙත් නෑ. හැබැයි නැති වෙච්ච අවස්ථා තිබුණා. ඒ වගේ එකක් දැන් කතා කරලා වැඩක් නෑ. ඇත්තටම අපි ඒ ගැන කතා කරන්න ඕනි. මොකද නංගි දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් නර්තන ශිල්පිනියක් වෙන්න, එහෙම නැත්නම් නිරූපණ ශිල්පිනියක් වෙන්න, රංගන ශිල්පිනියක් වෙන්න මෙන්න මේ ශරීරය කියන එක, ශරීරයේ ප්‍රමාණය, හැඩය, උස මේ දේවල් ගොඩාක් වැදගත්ද කියලා. මං ඒවා වැදගත් නැහැ කියනවා නෙමෙයි. ඒවා වැදගත්. ඒවා අමතර කියන්නේ ඔයාලට තවත් එක වැලියු එකක් ඇඩ් කරන එක දෙයක් විතරයි. එක සාධකයක් විතරයි. මොකද ඔයාලට නියම උනන්දුවක් තියෙනවනේ, ඔයාලට සැබෑ දක්ෂතාවයක් තියෙනවා නම්, ඔයාලගේ ලොකු කැපකිරීමක්, උත්සාහයක්, උනන්දුවක් තියෙනවා නම් අනිවාර්යෙන් ඔය මං අර කලින් කියපු දේවල් එකක්වත් හේතුවක් නෙමෙයි. ඒකට හොඳම උදාහරණය තමයි කේෂි රාජපක්ෂ කියන්නේ. අපි අපේ කැමැත්තට ඉඩ දුන්නොත්, අපි අපේ ඇත්තටම අපි ආදරය කරන දේ අවංකව කරොත් අපිට මේ දේවල් එක්තරා සාධක විතරයි, උස මහත සුදු කළු කියන දේවල්. ඉතින් ඔය විදිහට පටන් ගත්ත ජර්නි එක අන්තිමට ඒ ලෙවල් චිත්‍රපටියෙන් සරසවි සම්මානයක් ගන්න තැනටම ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ ලෙවල් චිත්‍රපටියත් හැමෝම බලලා අදටත් මතකයි ඉන්නවා. ආඩ්බීට් ඇකඩමි එක තුළින් චිත්‍ර හැකියාව තියෙන අයටත් ලොකු අවස්ථාවක් දීලා තියෙනවා. ඉතින් කවුද මේ චිත්‍ර උගන්වන්නේ? චිත්‍ර උගන්වන්නේ කල්ප. එයා මේ බ්‍රිස්ටල් ඇවිල්ලා මහලොකු කාලයක් නෑ. හැබැයි මේ ආපු පුංචි කාලෙට වැඩ ගොඩක් කරපු හරිම දක්ෂයෙක්. ඔයාලට පුළුවන් ඔයාලගේ මේ චිත්‍ර හැකියාව විතර නෙමෙයි මනසට, එතකොට ඔයාලගේ හිත ඇතුලේ හිර වෙලා තියෙන ගොඩක් අදහස් මේ පොඩි පැන්සල් තුඩකින් එහෙම නැත්නම් පින්සලකින් එළියට ගන්න. අන්න ඒක මං හිතනවා ඔයාලා ලබන ලොකු අවස්ථාවක් මේ ආඩ්බීට් ඇකඩමි එක තුලින්. ඔව්වක්කේ චිත්‍ර කියන්නේ ලේසියෙන් කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අනිත් දේවලුත් ලේසි නැහැ. හැබැයි චිත්‍ර කියන්නේ ඒක භාවනාවක් වගේ විෂයක්. ඉතින් කල්ප චිත්‍ර අඳිද්දී සහ කල්පගේ නිර්මාණ දැක්කහම අපිටත් පුදුමයි සමහරවිට පැන්සල් තුඩකින් පින්සල් තුඩකින් මෙච්චර දෙයක් කරන්න පුළුවන්ද කියලා. ඒ වගේම බාල, තරුණ, වැඩිහිටි ඕනි කෙනෙක්ට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් ස්ට්‍රෙස් රිලීස් කරගන්න හොඳ ක්‍රමවේදයක් තමයි මේ චිත්‍ර කියන්නේ. දැන් මේ කතා කරන ආඩ්බීට් ඇකඩමි එක තුලින් මොනවද කරන්නේ? ඒකේ මොකද්ද පර්පස් එක අපි මේ පටන් ගත්ත? ඉතින් මේ පටන් ගන්න යන වැඩේ කොයි වගේ එකක්ද කියන දේ ගැන ලොකු පුළුල් අවබෝධයක් මේ වෙනකොට බලන් ඉන්න ඔයාලට එන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. ඔව් ඇත්තටම අපි පුංචි පෝස්ට් එකක් විතරයි මේ වෙද්දි දාලා තියෙන්නේ හැමෝටම දැනගන්න. ඉතින් දැන් අද මේ එපිසෝඩ් එක බැලුවා නම් ඔයාලට පොඩි අදහසක් එන්න ඇති. මේක බලලා තව කෙනෙක්ට ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. දක්ෂ දරුවෝ ඉන්නවා නම් අපිට අපේ මේ කණ්ඩායමත් එක්ක එකතු කරන්න මූලිකත්වය ගන්න කියලා බොහොම ආදරෙන් ඉල්ලනවා මේ අයට. අපි ගැන දැනුවත් කරලා අපේ කණ්ඩායමත් එක්ක මේ පුංචි දක්ෂයින්ව ඒ වගේම තරුණ මහලු වයස් භේදකින් තොරව මේ දක්ෂතා තියෙන හැමෝටම දක්ෂතාවයක් අඳුරගන්න කැමති හැමෝටම අපි හරිම ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් දැන් කට්ටිය හිතනවා ඇති කොහොමද අපි මේ ආඩ්බීට් ඇකඩමි එකට සම්බන්ධ වෙන්නේ? රෙජිස්ට්‍රේෂන් එකක් තියනවාද? කොතනද අපි යන්න ඕනි? ඒ පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු අපි මේ වීඩියෝ එක තුලින් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න බලාපොරොත්තු වෙනවා. තියෙන ස්ථානය ගැන සඳහන් කළොත් පැච්වේ කමියුනිටි සෙන්ටර්, කොනිස්ටන් කමියුනිටි සෙන්ටර් එකේ තමයි අපි ආඩ්බීට් ඇකඩමි එක තියන්නේ. ඉතින් සතියේ දවස් 7ක් පුරාවට මේ අවිවේකී කාර්යබහුල ජීවිතේ පැය 2ක් වගේ කාලයක් ඔයාලට වෙන් කරගන්න පුළුවන් නම් මං හිතනවා ඒක ඔයාලා ලබන මේ ජීවිතේ ලොකු අවස්ථාවක්. පුංචි වෙලාවක් වෙන් කරලා Tamanට තමන්ව හඳුනගන්න ලැබෙනවා නම් මං හිතනවා ඒක තමයි අපි ලබන ලොකුම ජයග්‍රහණය කියලා. ඉතින් ඔයාලා තුලින් ඔයාලවම දකින්න මේක අවස්ථාවක් කරගන්න.